සුබ දවසක් හැමෝටම. ඉතින් වාසවිසින්තර ආහාරයට පාර කපන මගේ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ආවේ අපේ ශරීර සෞඛ්‍යයට පෝෂණයට ඉතාමත්ම වැදගත් දෙයක් කතා කරන්න. ඉතින් ඔයගොල්ලන්ට මගේ අතේ පේනවද මේ මොනවද තියෙන්නේ කියලා. මේ තමයි වටු පිටර. මම ඉස්සෙල්ලා පෙන්නුවා මේ වටු පිටර අපේ නංගිලා එදිහා තමයි අරගෙන ආවේ. ඉතින් ඒගොල්ලෝ ඇති කරන්නේ ඔවුන්ගේ පරිභෝජනයට නැතුව ආර්ථික වටිනාකමක් ලබා ගන්න නෙමෙයි. හැබැයි මේක අපිට හොඳ ආර්ථික වටිනාකමක් ගෙන දෙන දෙයක්. ඉතින් අපිට පුළුවන් නම් වටු ටිකක් හදාගන්න අපිට මේකෙන් හොඳ ආර්ථික ශක්තියක් බහුලට කුටුම්බයට එකතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රවංශකයාවක් ලෙස ඔයගලන්ට කරන්න පුළුවන්. මමත් කරා හොඳ ප්‍රතිඵල තිබ්බා. පසු ඒක කාර්යබහුලත්වයට එක්ක කරගන්න බැරි වුණා. ඒ වගේ මේක කියන්නේ ඉතාමත්ම පෝෂක පදාර්ථ වලින් හෙබි ආහාරය. විශේෂයෙන්ම පිත්තර වලට වැඩි පෝෂණයක් තියෙනවා. විශේෂයෙන්ම මේක හිතකර කොලෙස්ටරෝල් තියෙන ආහාරයක්. ඒ නිසා අපේ හෘද ආබාධ වැනි රෝග වලින් අපිට මිදෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රතික්ෂේපකාරයක්. ඒ නිසා පිළිකා ශෛල විනාශ කරලා ඉතින් අපේ පිළිකා වලින් වළකින්න පුළුවන්. ඒ වගේ මේකේ තියෙන ගුණය පෝෂක පදාර්ථ රාශියක් හෙබි ආහාරයක් අධික රුධිර පීඩනය පාලනය කරන මේ වගේ ගොඩක් දේවල් ඕගලන්ට මේ වටු පිටර පරිභෝජනයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ගේ කුඩා දරුවන්ට මේ වටු පිටර ලබා දෙනවා නම් ඔවුන්ගේ වර්ධනය ඔවුන්ට ඒ නිසි වයසේදී ඔවුන්ගේ වර්ධන අවධියේ මේවා ලබා දෙනවා නම් ඔවුන්ගේ හොඳ වර්ධනයක් ලබා ගන්න පුළුවන්. හොඳ පෝෂක පදාර්ථ කියන්නේ සමබර ආහාර වේලයකට ගන්නවා නම් මේ වටු පිටර ඉතාමත්ම ගුණදායක. විශේෂයෙන්ම ජපානු ඇස්පෙනීම වර්ධනය වෙනවා කියලා කියනවා මේ වටු පිටර. ඉතින් කුඩා දරුවන්ට මේක ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මේ වටු පිටර වලින් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන් මේ ගැන හොයන්න ඒ වගේ මේ වගේ ආහාර පරිභෝජනෙට එකතු කරගන්න. ඉතින් මං හිතනවා මේ පුංචි දේ වුණත් ඕගොල්ලන්ට වැදගත් වෙනවා කියලා. ඉතින් වැදගත් උනායි කියලා හිතනවා නම් මගේ YouTube channel එක subscribe කරන්න, like එකක් දාලා comment එකක් දාලා යාළුවෝ අතර share කරන්න. ඉතින් යාළුවනේ මෙවැනි වැදගත් දෙයකින් ආයි හම්බ වෙනවා. ඉතින් මට මේක ලැබුණා. ඉතින් මේ ලැබිලා ඊට පස්සේ මේක හොයනකොට තමයි ඔයගොල්ලොත් එක්ක මේ දෙක ෂෙයා කරගන්න බෙදා ගන්න හිතුනේ. ඉතින් ඔයගොල්ලන්ටත් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. ඔයගොල්ලොත් මේ ගැන දන්න දේ යන්න නොදන්නා ඉන්නවා නම් අහගන්නත් පුළුවන්. ඒ වගේම දන්න දේවල් තියෙනවා නම් මේ වටු පිටර ගැන අපිට කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගන්න ෆාම් පිටරට වඩා ද පෝෂක දෙයක්. ඉතින් ගෙදරත් ඉඩ තියෙනවා නම් ඉතා ලොකු නෑ. වටුවා කියන්නේ ඉතා කුඩා සාමාන්‍ය සතෙක්. ඔවුන්ගේ මේ මාංශ පරිභෝජනය කරනවා. ඒ වගේම පිටරත් පරිභෝජනය කරනවා. ඉතින් ඔයාලට පුළුවන් සුවන් රැකියාවක් ලෙස කරන්න. ඒ වගේම නැත්නම් ඕගොල්ලන්ගේ දිනදා පරිභෝජනෙට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඉතින් අලුත් ඉරින් හම්බෙමු. ඕගොල්ලන්ගේ අදහස් චෝදනා අපි ෂෙයා කරගමු. අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. ඉතින් ගිහින් එන්නම්. සුබ දවසක්.